මහත්තයා හරියට පඩිය දෙන්නේ නැත්නම් වෙන කොහෙටනම් පඩිය කැරකෙන්නේ. උඹලා හිත හදගන්නilla අපේ මිනිහා පැරණි ණයක් ගෙවනවා කියලා. නෝනලාට ඒ ටික කියන්න ඕන. ඇයි දන්නවද මේ පැරණි ණය ගෙවන්නේ? කලින් සංසාරේ තමන්ගේ බිරිඳක් වෙලා ඉඳලා අර ගෑනු කෙනා හරියට කණ්ඩ දීලා නැහැ බොන්න දීලා නැහැ. මේ ජීවිතේ වෙන කෙනෙක් වුණත් වෙන බවලතෙක් වුණත් වෙන තැනක හිටියත් සමහරට දැකලා නැතත් තමන්ගේ පඩිය යවන්න හිතෙනවා. ඉල්ලන එකට සල්ලි දෙන්න හිතෙනවා. ණය ගෙවනවා. ඒකයි කියන්නේ බවලතාවට හරියට කන්න බොන්න දෙන්න ගෑනුන්ට ණය වෙන්න එපා කියලා ගෙවන්නම වෙනවා. ගෙවන්නම වෙනවා. ණයක් වුණොත් ගෙවන්න වෙනවා. කාන්තාවත් එක්ක සෙල්ලම් කරන්නත් එපා. අපේ බුද්ධ ශාසනයේ රහතන් වහන්සේ නමක් හිටිය බාහ්‍ය දාරුචිරිය කියලා. යක්ෂණියේ කාරකෙක්ගේ ඇඟට ආරූඪ වෙලා ඇන්නා. රහතන් වහන්සේ පිරිනවම් පෑවේ. යක්ෂණියේ කණේ නෙමේ හරකගේ ඇඟේ. රහත් වෙලත් අපවත් පිරිනවම් පාවන තැනට යකා ගැහුවා. තව එක ස්වාමීන් වහන්සේ නමක් අනාගාමී වෙලා එක පින්වන්තේ ඒත් පාරේ යනකොට හරකා යන්න. ඒත් අර යක්ෂණියම. තව එක පින්වතේ සෝවාන් වෙලා එයත් පාරේ යනකොට අර යක්ෂණියම හරකෙක් ගැඟට ඇවිල්ලා එන්නා. ඔය වගේ මාර්ගඵලලාභින්ම 4 දෙනෙක් ඝාතනය කළා තියෙනවා. අර යක්ෂණිය. ලෞතර බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා. ඔය යක්ෂණිය මීට කලින් ජීවිතයක ගමක හිටපු කෙල්ලෙක්. මේ 4 දෙනාම යාළුවෝ 4 දෙනෙක්. සෙට් වුණා යාළුවෝ 4 දෙනා අරකි දූෂණය කරමු කියලා. ඒ කෙල්ලට කතා කරලා කෙල්ල කැමති වුණා කැලේ යන්න. කෙල්ලගේ කැමැත්තෙන්ම කැලේ ගෙන්නන ගිහලා ඒකිත් එක බුදිය ගත්තා. ඊට පස්සේ ඒකිගේ බෙල්ල මිරි අවසානයේ ඒක අවුවේ කියලා සහ එයාගේ ඇඟේ ගොඩක් රත්තරන් ආභරණ තිබ්බා. ආභරණ ගන්න කෙල්ලගේ බෙල්ල මිරිකුවා. මිරිකලා මැරුවා. ඒ ස්ත්‍රියට කරපු අසාධාරණේ සහ ඒකෙන් ඒ කෙල්ල මැරුණේ වෛරෙන් යක්ෂණියක් වුණා. රහත් වෙලත් ඒකේ විපාක ආවා. කාන්තාවකට කරන දේ රහත් වුණත් එහෙනම් රහත් වෙන්න පෙරම් පුරලා නැත්තම් සංසාරේ යන කෙනෙකුට මේ කෙල්ලෙකුට අසාධාරණයක් කරනවා කියන එක එනවා ආය පව් ඒ සාප වැදිලා යනවා ඉතින්. සැනසෙල්ල කියලා එකක් හිතේ නැත්තරම නැති වෙලා යනවා. ඒකයි කෙල්ලන් අනාථ කරන්න එපා කියන්නේ. කෙල්ලොත් එක්ක සෙල්ලම් කරන්න එපා කියන්නේ. ෆෝන් වලින් මේ කෙල්ලෝ බයිට් කරන්න එපා කියන්නේ. එක මැසේජ් එක කෙල්ලෝ ඔක්කොටම ගහන්න එපා කියන්නේ. තමන්ගේ ගෑණියෙක් ඉද්දින් වෙන ගෑනුන්ට බැල් මෙලන්න එපා කියන්නේ. පවක් මේක. පවක්. මේට අවුරුදු කීපයකට කලින් එක්තරා ප්‍රේතාත්මයක් ඇඟකට ආරූඪ වෙලා කෙල්ලෙකුට වඳිනවා. අනේ උඹ මට බනින්න එපා සාප කරන්න එපා. ඊට පස්සේ ඇයි කියලා ඇහුවා. ඊට පස්සේ මැරිච් එක්කෙනා ගමේ മന്ത്രിවරේ ඒ മന്ത്രി අර කෙල්ලට රස්සාවක් දෙනවා කියලා නගරෙට ගෙන්නන්න ගිහලා ඒ කෙල්ල අනාථ කළා. පස්සේ දවස් කීපයකින් වගේ മന്ത്രി රස්සාව දෙන්න බැරි වෙලා ඇක්සිඩන්ට් වෙලා මැරිලා. පෙරේත ලෝකේ ඉපදිලා අසුචි වරක. අර කෙල්ලට මතක් වෙනවා මනුස්ස ලෝකේ අනේ මං පරිස්සම් වෙලා හිටියා අරක මගේ චරිතේ නැති කළානේ කියලා මතක් වෙනකොට කෙල්ලගේ හිතට ගින්දරක් එනවා. ඒ කෙල්ල ඒක හිතන වාරයක් පාසා අර පෙරේතයාගේ යටිපතුලෙන් ගිනි ජාලාවක් ඇවිල්ලා හිස් මුදුන දක්වා පෙරේතයා පිච්චෙනවා කියනවා අර කෙල්ල හිතන වාරයක් පාසා. ඒකයි අර පෙරේතයා ආරූඪ වෙලා කියන්නේ උඹ මන්ට සාප කරන්න එපා කියලා. ඒ නිසා කෙල්ලෝ දෙක සෙල්ලම් කළා වගේ නෙවෙයි ওই කෙල්ලන්ගේ හිතෙන් එන සාපේ වදිනවා පිච්චෙනවා පවුල් නැති වෙනවා. ඒකනේ දැන් ওই පත්තිනි අම්මගේ කතාවත් එහෙමනේ. පත්තිනි අර කොල්ලා හොඳ කෙනෙක්ද බෝධිසත්වෙක් වගේ කොල්ලෙක් නෙවෙයි පත්තිනි දේවියගේ මහත්තයා. ඒ වුණාට ඒ මිනිහා ගෑනු කීයක් පිටිපස්සේ ගියත් පවුල් කීයක් එක්ක හිටියත් හිත වෙනස් කරගන්න නැතුව එකම ආදරෙන් හිටියා පත්තිනියම. ඊට පස්සේ තමයි මේ
එයා නොකරපු වැරද්දකට අහු වුණා. අහු වුණාට පස්සේ අර කෙල්ල මම අවංකවම මෙයාට ආදරය කළේ මගේ හිතේ මිනිහලා දෙන්නෙක් නෑ කිව්වා. ඒ නිසා ඒ මගේ හිතුව මිනිහා තමයි අසාධාරණ විදිහට මරලා තියෙන්නේ කියලා පපුව කඩලා පොලේ ගැහුවා. පපුව ඇඹුරුවා. තමන්ගේම පපුව අඹුරලා කඩලා ගත්ත ආවේගෙට. ගැහුවා පොළොවේ. මුළු පන්දිපුරේම ගිනි ගත්තා. ගෑණියෙක්ගේ සාපෙන් රටක් ගිනි තියන්න පුළුවන්. කියන්නේ කාන්තා ජීවිතය කියන්නේ කර්මානුරූපයි. උන් හරියට දුක් විඳිනවා. පිරිමි විඳින්නේ නැති දුක් කාන්තාවන් විඳින ඔය ගෑනුන්ට හැම වෙලාවෙම පුප්පගෙන ඉන්න එපා. මාසෙ ගානේ ලෙඩ වෙන දුක කාන්තාවක් විඳින්නේ ඒ දුක කොයි වගේ එකක්ද කියලා පිරිමියෙක් කවදාවත් දන්නේ නැහැ. දරුවෙක් මාස 10ක් බඩේ තියාගෙන ඉන්න දුක කොයි වගේ එකක්ද කියලා පිරිමියෙක් හීනෙන්වත් දන්නේ නැහැ. ඒ දරුවෙක් වදනකොට බඩෙන් එළියට ගන්නකොට විඳින දුක මොකක්ද කියලා පිරිමියෙක් හීනෙන්වත් දන්නේ නැහැ. පිරිමියෝ පවුල් කරනකොට ඒ මනුස්සයා සතුටු වෙනකල් පවුල් කාලා ඒක අත්හරිනවා. ගෑණින්ගේ හිත කොයි වගේ හිතක්ද කියලා පිරිමියා දන්නේවත් නැහැ. වගේ දුක් ගොඩාක් දරාගෙන ඉන්න බවලතාගේ හිතෙන් ආවොත් සාපයක් එහෙම මේක මන්ට මෙහෙම කළා, මෙහෙම වංචාවක් අසාධාරණයක් කළා, මාව රැවට්ටුවා කියලා උඹලගේ ජීවිතේට පුතා ඒකම තමයි හෝනියම කපන්න බෑ පුහුල් ලක්ෂයක් කැපුවා. ඕකමයි හෝනියම. ආය සල්ලි වතුරේ යනවා වගේ යනවා හෝනිය වැදුනට පස්සේ. හිතේ සතුට නෑ. ගෙවල් වලින් ආදරේ නෑ. වැඩ කරන තැනින් සර් කෙනෙක්වත් hina වෙලා කතා කරන්නේ. එකක් දැක්ක ගමන් බනින්නම හිතෙන්නේ. යාළුවන්ටවත් සපෝට් එකක් දෙන්න හිතෙන්නේ. සාප. ගෑනුත් එක්ක සෙල්ලම් කරන්න එපා කියන්නේ. වැරද්ද බරපතල තරමටම වැරද්දෙන් නිදහස් වීමේ පින වැඩි. දැන් එක දුවෙක් ලියුමක් කියවලා තියෙනවා. ඒ දුව ගොඩාක් නරක වැඩවලට යොමු වෙලා අවසානයේ ඒ කෙල්ල අවුරුදු 20 ගණන් වෙනකොට ගණිකාවක් වෙලා. නමුත් ඒ කෙල්ල බණක් අහලා බණ වලට පැහැදිලා නිතර බණ අහලා ඒ ඔක්කොම වැරදි නතර කරලා චෛත්‍ය බෝධි විහෙර විහාර වැඳ සිද්ධාස්ථාන වැඳ උපෝසත සිල් රැකීමෙන් ඒ කෙල්ල වාසය කරනවා. ලියුම ඉවලා තියෙනකොට කෙල්ල කියනවා දැන් මේ ලියුම ලියන වෙලාවට අවුරුදු 2කමාරක් මගේ හිතට රාග සිතවිල්ලක් ඇවිල්ලා නැහැ කියනවා දැන්. ඒතකොට ඒ රාග සිතවිල්ලක්වත් එන්නේ නැති තරමට හිත හැදුවා ඒ කෙල්ල. ওই කෙල්ල දැන් මැරුණොත් එහෙම නරක ලෝකෙක යයිද හොඳ ලෝකෙක යයිද? හොඳ ලෝකෙක යනවා. ඉතින් කලින් හිටියේ ගණිකාවක් වගේ. කලින් හිටපු විදිහ නෙවෙයි වැදගත්. දැන් ඉන්න විදිහ. ඒ නිසා ඔය කියපු පව්කම් ගැන කියනකොට සමහර අයගේ අතින් ලොකු කුඩා වශයෙන් නොඑක් විදිහට පව් අකුසල් සිද්ධ වෙලා ඇති. නමුත් දුවේ පුතේ පින්වතුනි මේවා උඹලට දැන් නතර කරන්න කාලයයි. ලොකුම සැපේ වෙන අනවජ්‍ය සුඛය ලබන්න කාලයයි. අදින් පස්සේ කෙල්ලෝ බයිට් කරන්න එපා, කෙල්ලොත් එක්ක සෙල්ලම් කරන්න එපා. අවංකකම කියන හිතේ තියාගන්න. අද ඉඳලා හම්බ කරන ධනෙ හරියට ගෙදෙට්ට වියදම් කරන්න. ශාසනය වෙනුවෙන් කැප වෙන්න. අද ඉඳලා ගෙවල් වල තියෙන රණ්ඩු සරුවල් ෆෝන් එක ගත්ත ගමන්ම බැනගෙන යන ඒවා ඔක්කොම නතර කරන්න. මිනිස්සෙක් තේරුම් ගන්න. අද ඉඳලා ජීවිතේ පොඩ්ඩක් හරි වෙනස් කරගන්න. අනවජ්‍ය සුඛය. මේ බණ ටික අහලා අවසානයේට දෙන ඖෂධය තමයි ඕක. ඕනම ලෙඩක් සනීප කරන බෙහෙත තමයි ඕක. වැරදි නොකිරීම සහ කරන වැරදි නතර කිරීම. ඒකයි ලෞතර සම්මා සම්බුදුවරු තුන් ලෝක ධාතුවටම ඇහිඳ දහම් දෙසන්නේ සබ්බ පාපස්ස කරණං සියලු පව් නොකිරීම, කුසලස්ස උපසම්පදා කුසල් කිරීම, සචිත්ත පරියෝදපනං තම හිත දමනය කිරීම. ඒතම් බුද්ධාන ශාසන බුදුරු මේකටයි අනුශාසනා කරන්නේ කියලා.